ඔන්න අද මම ඔයාලට කියන්න යන්නේ ෆෑන් තියරියක් ගැන නම් නෙමෙයි. ඉතින් එහෙමයි කියලා වීඩියෝ එක ස්කිප් කරලා යන්න හදන්න එපා. ඉතින් මං අද බලන්න යන්නේ ඔයාලා පුංචි කාලේ කොයිතරම් පිස්සුවෙන් කාටුන් බලපු කෙනෙක්ද කියලා. ඉතින් මම මේ වීඩියෝ එක ගේම් එකක් විදියට කරන්නම්. ඉතින් මේ ගේම් එකේ වෙන්නේ මෙහෙමයි. මම කාටුන් 50ක් තෝරගෙන තිනවා. ඒ කාටුන් 50න් එක කාටුන් එක ෆොටෝ එකක් තප්පර 5ක් එක්ක මම ඔයාලට පෙන්නනවා. ඉතින් මේ තප්පර 5 ඇතුළත ඔයා කාටුන් එක අඳුරගත්තොත් ඔයාට එක ලකුණක් යනවා. ඉතින් ඔයත් මේ ලකුණු 50න් 40ක් ගත්තොත් ඔයත් මං වගේම ඒ කාලේ පිස්සුවෙන් වගේ කාටුන් බලපු කෙනෙක්. හරි. ඔයාලා තාමත් මේ වීඩියෝ එකට ලයික් එකක් දැම්මේ නැත්නම් දැන්ම මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයාලා මේ වීඩියෝ එකට ලයික් එකක් දැම්මොත් තමයි YouTube එකේ මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට බලන්න රෙකමන්ඩ් කරන්නේ. ඒක නිසා අනිවාර්යෙන් මේකට ලයික් එකක් දාන්න නම් අමතක කරන්න මේපා. ඒ වගේම තමයි ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන subscribe button එක ඔබලා මේ මාව subscribe කරලා තියාගන්න. අංක 1 චණ්ඩි. අංක 2 රතු චූටි. අංක 3 යකාරි. අංක 4 හයිලෑන්ඩර්. අංක 5 ජංගල් බුක්. අංක 6 සූරවීර බට්ටා. අංක 7 රොබින් හූඩ්. අංක 8 වීරා. අංක 9 පැංචා. අංක 10 ටින්ටින්. අංක 11 අපි රජ ඉබ්බෝ. අංක 12 දඟයා. අංක 13 කවුද බෝයි. අංක 14 සෝරෝ. අංක 15 සෝනික්. අංක 16 ගාෆීල්ඩ්. අංක 17 මෑඩ්ගේ ප්‍රෝග්‍රෑම් එක. අංක 18 දුනුවලිගා වඳුරු රජා. අංක 19 දොස්තර හොඳ හිත. අංක 20 වලස් මාමා. අංක 21 ටොම් ඇන්ඩ් ජෙරි. අංක 22 පිස්සු පූසා. අංක 23 වූෆී. අංක 24 දියදඟයා. අංක 25 සෙල්ලම් ගෙවත්ත. අංක 26 ඇවටා. අංක 27 සූර පප්පා. අංක 28 ටොම් ඇන්ඩ් ජෙරි.
අංක 29 ස්කූබිඩු. අංක 30 ගිනිපුර ඇත්තෝ. අංක 31 සැප දුක හරන මීයෝ. අංක 33 තොත්ත බබාලා. අංක 34 රොඩ් රනර්. අංක 35 හාහා හරිහාවා. අංක 36 බැට්මෑන්. අංක 37 පින්ක් පැන්තර්. අංක 38 එක්ස්මෑන්. අංක 39 නිල් කුරුමිට්ටෝ. අංක 40 වැලිකතරේ කුමරිය. අංක 41 කඩියයි තඩියයි. අංක 42 ජස්ටින් ඇන් ටෙස්ටින්. අංක 43 සූටින් මාටින්. අංක 44 සින්දුයි බින්දුයි. අංක 45 ක්‍රිෂ්ණා. අංක 46 ඇපල් ආදිපාදිතුමා. අංක 47 සිරිබරපුර. අංක 48 සෙන්පති අඩවිය. අංක 49 බ්ලැන්ඩලේරෝ. අංක 50 ඒ වගේම තමයි මම ආසම කාටුන් එක Ben 10. ඉතින් මේ කාටුන් 50න් ඔයාලා කීයක් බලලා තියෙද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම ඕනේ නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි මම හිතන් ඉන්නවා ඒ දවස්වල TV එකේ ගිහිපු TV series ගැනත් මේ වගේ වීඩියෝ එකක් ගේන්න. ඒකත් ඕනේ නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඒක හෙටම ගේන්නම්. ඉතින් මතක් කරනවා මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා නැත්නම් දැන්ම ලයික් එකක් දාන්න. එහෙනම් තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු.